ගෙබි කුමාරයාගේ කතාව. එක මත්තික රටක හිටපු ලස්සන රාජකුමාරිකාවක් උද්‍යානයේ ඇවිදිමින් උදෑසන කාලය ගත කරා. උද්‍යානයේ කෙළවර තිබුණු පොකුණ ළඟට ගිය රාජකුමාරිගේ අතේ තිබුණු රත්තරන් බෝලය පොකුණට වැටුණා. කුමාරිකාව බෝලය ගැනීමට උත්සාහ කරද්දී එතන හිටපු ගෙම්බෙක් "ඔයා මගේ යාළුවෙක් වුණොත් මම බෝලය අරන් දෙන්නම්" කියලා පොරොන්දු වුණා. එක් දවසක් තමන්ගේ පොරොන්දුව ඉටු කර ගැනීමට රාජමාලිගාවට ගිය ගෙම්බව දැකලා රාජකුමාරිකාවත් පිය රජතුමත් පුදුමයටපත් වුණා. ඊට පස්සේ කුමාරිකාව ගෙම්බවත් එක්කගෙන රාජමාලිගාව ඇතුළට ගියා. මෙහෙම ටික වෙලාවක් යද්දී කුමාරිකාවගේ කරුණාව හින්දා ශාපයකට ලක් වෙලා හිටපු ගෙම්බා ලස්සනම ලස්සන රාජකුමාරයෙක් බවට පත් වුණා. ඊට පස්සේ ඒ රාජකුමාරයා රාජකුමාරිය විවාහ වෙලා රාජමාලිගාවේ සතුටින් කාලය ගත කරමින් ජීවත් වුණා.